මුළු ලෝකයක් ඉස්සරහා තමන්ගේ ආදරය වෙනුවෙන් ජීවිතයෙන් මන්දි ගෙවපු ගැහැණියකගේ අමරණීය කතාවක් මේක. අදටත් මේ මන්දිරය හඳ එළියට දිලිසෙනවා. ආවට පිච්චෙනවා. වැස්සට තෙමෙනවා. සමහර දාට ඇගේ ආත්මය ගල්කොළ උඩට වෙලා පලාගෙන ඉන්නවා. ලොවිනා පොන්සුවා රොඩි කුලේ උපන් නෙත් සිත් වසඟ කරන රූපයකින් හෙබි සුන්දර නර්තන ශිල්පිනියක්. ඔහු එවකට ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වුණු ශ්‍රීමත් තෝමස් මෙට්ලන්ඩ්. එක රැයකදී මේ ආණ්ඩුකාරවරයා පිළිගැනීමේ සාදයක් පැවැත්වුණා. එතනදී එකිනෙකාගේ තෑස් මුණ ගැසුණා. සමාජ තරාතිරම්, කොළමල, ජාතිභේද ඒ සියල්ලම මනස්කාන්ත බැල්ම හමුවේ දිය වෙලා යනවා. ආණ්ඩුකාරවරයා ලොවිනාගේ ප්‍රේමයෙන් මුසපත් වෙනවා. නමුත් සුදු ජාතික පාලකයාට නීතියෙන් වගේම සමාජයෙන් මේ ආදරයට කිසිම ඉඩක් ලැබුණේ නැහැ. ඉතින් ආණ්ඩුකාරවරයා තමන්ගේ මන්දිරයේ ඉඳන් ලොවිනා ජීවත් වුණු පැල්පත අසලට රහසිගතව උමන් මාර්ගයක් තනවනවා. හඳ එළිය වැටුණු නිහඬ රාත්‍රියෙන් වල මුහුදුරළ හඬ අස්සේ ඔවුන් ඒ උමන් මග ඇතුලේ රහසින් මුණ ගැසුණා. ලෝකයට හොරෙන් ආදරය කළා. නමුත් වසර කිහිපයකට පසු මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාට හදිසියෙම නැවත එංගලන්තයට යන්න නියෝග ලැබෙනවා. කිසිදා ආපසු නොයන ගමනක් යන්නට හොට සිදු වෙනවා. තමන් පණ වගේ ආදරය කර ආණ්ඩුකාරවරයා තමන්ව දාලා යන එක දරාගන්න ලොවිනාට පහසු වුණේ නැහැ. අවසානයේදී ඔවුන් රහසින් මුණ ගැසුණු ඒ මන්දිරය පාමුල පිහිටි කල්කොලකින් පැනලා ලොවිනා තමන්ගේ ජීවිතේ නැති කරගන්නවා. ඉතින් මෙරටින් පිටවීමට කලින් ආණ්ඩුකාරවරයා තමන් ජීවත් වුණු ඒ මන්දිරය ඇගේ නමින් නම් කරනවා. ලොවිනා. අද ඒ මන්දිරය මුළු ලෝකෙම දන්න ගල්කිස්ස මහා හෝටලය. නැත්තම් මවුන්ට් ලැවීනියා හොටල්. අදටත් සමහර පෙම්වතුන් අවසාන වතාවට හමු වෙලා යන්න මෙතනට එනවා. එදා වගේම අදටත් සමහර අමහිරි කතා මේ බිත්ති අතර ලියවෙනවා.